ඇමරිකාව බද්දක් පනවලා තිබෙනවා. ඒතර රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ලංකාව පාලනය කරාන ඔය බද්ද ගහනවා. හැබැයි ඕක සාකච්ඡා කරලා අර ඉන්දියාවේ මෝදි ගිහිල්ලා කලින් කතා කරගෙන 26ට අඩු කරගත්තේ. ඒ වගේ කරගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම එකක් පුළුවන්. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටක් එක්ක කතා බහ කරලා ගිහිල්ලා රාජතාන්ත්‍රික කතා බහකින් අපිට තියෙන ප්‍රශ්න කියලා මේ බදු සීමා විහිළ නැංවීම අඩු කරගන්න නැත්නම් විනිවිද විකල්ප එහෙම යන්න පුළුවන් ක්‍රම තියෙනවද? තියෙනවා. දැන් ඔක කිව්වම මට මාත් එක්ක කේන්ති යනවා. එහෙනම් මම පළවෙනිම කියන්නේ දැන් ජනතා වික්ටිමරුනේ කට්ටිය මට කියයි ඒගොල්ලෝ හිතවතුන් කියයි අන්න රනිල්ගේ කුක්කෙක් වෙන්න යනවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි රාජ්‍ය දෙපා දැන් දීර්ඝකාලීන පාලකයන්ට වෙනත් රටවල් වල පාලක පන්තියත් එක්ක සම්බන්ධකම් තියෙනවා. දැන් ඔයයි මායි හෙට පාලකයෝ වුණාම අපිට නෑ. එතකොට අපි ඒක හදා ගන්නවා. දැන් මාස 6ක් ගත වුණානේ. ඔය මාස 6 ඇතුළත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක අපේ සම්බන්ධකම් හදාගෙන තිබුණා නම් සමහර විට ඔය ටැරිෆ් එක ඔය ගානේ එක වෙනස් කරගන්න තිබුණා. දැන් ඔය සම්බන්ධකම් ටික තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒතර රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ලංකාව පාලනය කරා නම් සමහර විට ඔය බද්ද ගහනවා. හැබැයි ඕක සාකච්ඡා කරලා අර ඉන්දියාවේ මෝදි ගිහිල්ලා කලින් කතා කරගෙන 26ට අඩු කරගත්තේ. ඒ වගේ කරගන්න පුළුවන්. යම් සහනයක් ගන්න පුළුවන්. ඔව්. මම දකින්නේ මේ ඉන්න අයට පුළුවන් කියලා. මේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නවත් තම අපිට දකින්න නෑ. අද මම හිතන්නේ අර ඩෙපියුටි මිනිස්ටර් මම හිතන්නේ එයා කිව්වා අපි සාකච්ඡා කරන්න යනවා කියලා. නමුත් පර්සනල් රිලේෂන් අවශ්‍යයි. කියන්නේ පුද්ගලික එතනදී කමන්නේ මම කියන්නේ රනිල් වික්‍රමසිංහගේ උදව් ගත්තාට කමන්නේ. අන්න ගහලා කතා කරලා දෙනවා. නෑ ඒ කියන්නේ එළියේ කතා කරන්න ඕනේ නෑනේ. ඕක ටික වෙනව රහසිගතවත් කතා කරගන්න පුළුවන්. එහෙම කතා කරලා